Hello everybody, welcome back to my channel. තවත් ලස්සන වීඩියෝ එකකට ඔයගොල්ලන්ව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අපි road trip එකක් යන්නේ. හැබැයි වහට නැග්ග වෙලේ ඉඳන් ආරෙන් බබාගේ කටේ තියෙන ජපාන්. Where do you want to go? Japan. What are you going to do in Japan? But I can't go, no. I don't have a visa. I'm a Sri Lankan citizen. I have no visa. Yeah, see, but I'm not an American, so I can't. So will you go? You, Nirwan and Dada only? ඉතින් මේ අවුරුද්දා උදේ ඉතින් අපි උදේම අවුරුදු සැමරුවා අපේ මල්ලි බබාගේ පළවෙනි අවුරුද්දනේ. ඉතින් මේ පාර මම පළවෙනි පාර කැවුමුත් හැදුවා. ඉතින් අපි උදේම අවුරුදු සමරලා තමයි ට්‍රිප් එක යන්න පිටත් වුනේ. අපි මේ යන්නේ සැන් ෆ්‍රැන්සිස්කෝ වලට. ටිකක් දුර ගමනක්. අපිට තව පැය 4මාරක් තියෙනවා යන්න. ඔන්න අපේ චූටි පැටව දෙන්න නම් දොයි දැන්. අයියා බබාගේ ස්ප්‍රින්ග් බ්‍රේක් නිවාඩු හම්බුණා ස්කූල් එකේ. ඉතින් ඒ හින්දා තමයි මේ ට්‍රිප් එකක් දාගත්තේ යන්න. දැන් ස්ප්‍රින්ග් ටයිම් ලස්සනයි එළිය. කොළ පාටයි වෙදර් එකත් හරිම ලස්සනයි. මල්ලි චූටි මල්ලි ඉතින් මේ චූටි මල්ලි බබාගේ පළවෙනි ට්‍රිප් එක මේ. අපේ මල්ලි බබාට තාම මාස 5ක්වත් නැහැ. උනට දැමම ට්‍රිප් යනවා. අපි ඔන්න අපේ ෆස්ට් පිට් ස්ටොප් එක නැවතුවා. අපි කාලා ඊට පස්සේ අපේ මල්ලි බබාට කුක්කු ටිකක් පොවාගෙන ඊට පස්සේ අපි මේ අයියා බබාව එළියට දැම්මා. යාගේ එනර්ජි බර්න් කරන්න අපි කිව්වා ජම්පින් ජැක්ස් ටිකක් කරලා එන්න කියලා. අපිට ගෙදර ඉඳන් සැන් ෆ්‍රැන්සිස්කෝ වලට පැය 7මාරක වගේ දුරක් තමයි තිබ්බේ. ඒ වුණාට ඉතින් අපි සැරින් සැරේ නවත්තන ගියේ පැය 3ට වගේ. ඉතින් අපි නවත්තලා මල්ලි බබාව පොඩ්ඩක් ස්ට්‍රෙච් අවුට් කරලා කුක්කු දීලා ඩයිපි චේන්ජ් කරලා ඉතින් ඔහොම යනකොට අපිට මුළු දවසම වගේ ගියා. කොහොම හරි සැන් ෆ්‍රැන්සිස්කෝ අපි සිටි එක රීච් කරනකොට රෑ 7යි. ඉතින් මේ සිටි එකේ මාරම වයිබ් එකක් තමයි තියෙන්නේ. අපේ සිටි එකයි මේ සිටි එකයි බලනකොට completely different vibes තියෙන්නේ. ඉතින් මේ හැමතැනම cables තියෙන්නේ. මෙහි තියෙන අර cable buses. After almost 10 hours of being on the road, and we finally අපේ destination එකට ආවා. So this is gonna be our home for the next 3 days. මේ අපේ චූටි මල්ලි බබලු. එයාගේ නම නිර්වාන්. එයාට දැන් මාස 5ක් වෙන ළඟයි. අපි දැන් ඩිනර් ගන්න යන්නේ. අපි එළියට යනකොට දැන් 9 මාට විතර ඇති. ගොඩක් රෙස්ටරන්ට්ස් 10 වෙනකොට ඔක්කොම වහනවා මෙහෙ. අපි ඉතින් එකක් හොයාගෙන යනකොට හම්බුණා. ඒක 10ට වහන්නේ. අපි අතුලට යනකොට 9:20ට වගේ තමයි අතුලට කොහොම හරි ටක් ගාලා පැනගත්තේ. අපි ඩිනාරා යනකොට අපිට හම්බුණා මෙතන පාරේ රොබෝ කාර් එකක්. රොබෝ කාර් එකක් කිව්වේ අර ඩ්‍රයිවර්ලස් කාර් එකක්. ඉතින් අයියා කිව්වා යන්න ඉස්සලා අනිවාර්යෙන් අපි ඒකකට රයිඩ් එකක් යන් කියලා. මේ අපේ චූටි බන්ඩි ගෙඩියගෙන්. ඉතින් මේ අපේ මල්ලි බබාගේ ෆස්ට් vlog එක. මේ ඉතින් අපේ චූටි මල්ලියා නිර්වාන් මට ඕන උනේ ආරෙන්ට සමාන නමක් දාන්න. ඉතින් ආර් නිර් දෙක නිකන් සේම් හින්දා තමයි මම ඒ නම චූස් කරේ. ඉතින් මේ මල්ලි බබාගේ ෆස්ට් ට්‍රිප් එක. මොකද ලාස්ට් ට්‍රිප් එකේදී මගේ බන්ඩි කෙරෙන්නේ හිටියේ. ඉතින් මේ ට්‍රිප් එකේ අපේ ෆස්ට් ට්‍රිප් as a family of 4.
මෙහි ගොඩක් පාරවල් නිකන් රෝලර් කෝස්ටර්ස් වගේ කඳු නගින බහින පාරවල් තමයි තියෙන්නේ. අපි දැන් යන්නේ බ්‍රෙක්ෆාස්ට් ගන්න. මොකද අද අපිට long day ahead තියෙනවා. ලස්සන තැන් කීපයක්ම බලන්න තමයි යන්නේ. But first, let's go have some breakfast. Guys, I'm so excited to pancakes. I love pancakes. Mama, you think these pancakes are so better than your pancakes? They have chocolate and it's so nice and I like it so much. අයියා බබා කාලා මල්ලි බබාටත් කුක්කු පොවනවා. අපි මේ ආවේ ලොම්බර්ඩ් ස්ට්‍රීට්. මෙතන මාර ලස්සන සිටි වීව් එකක් පේනවා. ඉතින් මෙතන විශේෂත්වය මෙන්න මේ වංගු ටික. මෙතන ටූරිස්ට් ස්පොට් එකක්. මේ වංගු ටික හැමෝම බස්සනවා. ඉතින් අපිත් ආවා ඒ ෆේමස් ලොම්බර්ඩ් ස්ට්‍රීට් වංගු බහින්න. We're going on the crooked street. දහාට වංගු වගේ තමයි. Mama, you want to go straight? Let's go straight down. Mommy, let's go straight on the road and see if we can go to the mountains, okay? Okay? Okay. The bridge. Yes! But it's you can't see it. I can't see Oh, it! you can. I see it over අපි දැන් යන්නේ සන් ෆ්‍රැන්සිස්කෝ කිව්වම number one thing to see ඇවිල්ලා මේ රෙඩ් බ්‍රිජ් එකනේ. ඉතින් ගෝල්ඩන් ගේට් බ්‍රිජ් එක බලන්න තමයි දැන් යන්නේ. මම පෝස්ට් එකක් දැක්කා මේ ගෝල්ඩන් ගේට් බ්‍රිජ් එක දවසට 5 පාරක්වත් මීදුමෙන් වැහෙන්නේ නැත්නම් ඒ සන් ෆ්‍රැන්සිස්කෝ නෙමෙයි කියලා. මොකද මෙහි වෙදර් එක හරිම unpredictable ලු. We walked on it. Oh my god, we are going on it. Remember, we walked on a brown one? Yeah. Remember we walked on a brown one? Uh-huh. In Sandy? Oh yeah, it was the Brooklyn Bridge, right? Yeah. That we walk on. This is the Golden Gate. It's called Golden Gate Bridge. Sunny දවසක් නම් මාර ලස්සන තියෙන්නේ. And this We one walk is on the good. other side. ඔන්න අපි ගෝල්ඩන් ගේට් බ්‍රිජ් එකේ චුට්ටක් ඇවිද්දා. ඉතින් මේ බ්‍රිජ් එක මයිල්ස් 2ක් විතර දිගයි. ඉතින් අපි පොඩ්ඩක් ගිහිල්ලා දැන් ආවා මෙතන view point එකකින් බලන්න. මෙතන නම් මාරම ලස්සනයි. ඉතින් මේ බ්‍රිජ් එක බලන්න view points ගොඩාක් තියෙනවා. හයික් කරලා කන්ද උඩින් බලන්න පුළුවන්. එතකොට බ්‍රිජ් එක යටින් බලන්න පුළුවන්. ඒ වගේම අර බෝට්ස් වල ගිහිල්ලා ගඟෙන් මුහුදෙන් බලන්නත් පුළුවන්. අපි ඒක හෙට කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මම නම් මෙතනින් එන්න හිතුවේ නෑ. මෙතන මාර ලස්සනක් තියෙන්නේ.
ඊට පස්සේ අපි එතන හිටපු ෆොටෝග්‍රාෆර් කෙනෙක්ගෙනුත් පික්චර්ස් වගේක් ගත්තා බට් ඒව නම් සෙට් උනේ නෑ අපරාධි සල්ලි ඊළඟට අපි යන්නේ අපේ next stop එක තමයි මං යන්න ආසාවෙන් හිටපු the Palace of Fine Arts. මම මේ කල්පනා කරේ ඉස්සර කාලේ හදපු දේවලුයි දැන් කාලේ හදන දේවලුයි අතර තියෙන වෙනස. يعني ඉස්සර කාලේ බිල්ඩින්ග්ස් වල කොච්චර ඩීටේල්ස්, කොච්චර කැටයම්, කොච්චර කැරක්ටර් එකක් තියෙනවද? ඒකට දැන් කාලේ අපි පුරුදු වෙලා ඉන්නේ හරිම සිම්පල් විදියට හදාන්නේ, හරිම බේසික් අර ප්ලේන් ඒවටනේ. පර්සනලි මමත් කැමති ඒ වගේ දේවල් වලට. මාත් කැමති නෑ මේ කැටයන් වලට අරවට මේවට. ඒ වුණාට මෙහෙම දකින්නකොට ඒ වල කොච්චර ලස්සනක් තියනවද කියලා හිතෙනවා. අපේ මල්ලි බබා ලොකුම ලොකු නැප් එකක් අරගෙන දැන් තමයි ඇහැරුණේ. එයාගේ ෆොටෝස් අපි දැන් මේ ට්‍රිප් එකේ ෆොටෝස් දැම්ම කට්ටිය අහලා තිබ්බා කො මල්ලි බබා හිටියේ නෑනේ කියලා. අර බ්‍රිජ් එක ළඟ ෆොටෝස් වලට මල්ලි බබා හොඳට නිදියගෙන තමයි හිටියේ වලේ. ඉතින් මේ වටපිටාව නිකන් මට තේරෙන්නේ අර බ්‍රිජර්ටන් සීරීස් එකේ නිකන් එතන මං ඉන්නවා වගේ. ඒ ගෙවල් එහෙම නිකන් ඒ හැඟීම තමයි තියෙන්නේ. ඉතින් මේ අපාර්ට්මන්ට්ස් ටිකට මරු වීව් එකක් තමයි තියෙන්නේ. බලන්නකෝ මෙන්න මේ ලස්සන වීව් එක හැමදාටම දකින්න තියෙනකොට නිකන් හිතෙන්නද නිකන් වික්ටෝරියන් ටයිම්ස් වල ටවුන් එකක් වගේ කියලා. Kia. They're not scared. මේ සිටි එකේ මාරම වයිබ් එකක් තමයි තියෙන්නේ. මට නම් ඇත්තටම හිතෙන්නේ මම නිකන් අර අතීතෙට ගිහිල්ලා වගේ නිකන් වික්ටෝරියන් ටයිම්ස් වලට ගිහිල්ලා වගේ ඒ වගේ බිල්ඩින්ග්ස් ඒ වගේ හවුසස් නේ තියෙන්නේ. ඒ හින්දා නිකන් back in the past වගේ තමයි තේරෙන්නේ.
හවස් වෙලා අපි ආවා Pier 39 පැත්තට. මේක another tourist spot San Francisco වල තියෙන. ඉතින් ස්පෙෂලි මම ආවේ මෙතනට මම දැක්ක San Francisco ආවම මෙන්න මේ restaurant එකේ තියෙන clam chowder එක අනිවාර්යයෙන්ම try කරන්න ඕනි කියලා. ඉතින් මේගොල්ලෝ ගහලා තියෙන award winning clam chowder තියෙන්නේ කියලා. ඉතින් ඒක serve කරන්නේ මෙන්න මේ වගේ sourdough bread bowl එකක. It was so delicious. How is it? ඔන්න අපේ චූටි මල්ලි බන්ඩියත් කුක්කු බොනවා. ඉතින් මේ වයසේ චූටි බබාලත් එක්ක travel කරන එක හරිම ලේසි. මොකද ඒගොල්ලෝ කුක්කු බොනවයි නිදිය ගන්නවයිනේ කරන වැඩේ. ඉතින් මේ Pier 39 එක තවත් famous මෙන්න මේ seals වැඩිපුර එන තැනක්. ඉතින් අපිත් ආවා ඒගොල්ලෝව බලන්න. එනකොට දැන් රෑ හන්දා එක්කෙනයි දෙන්නයි හිටියේ. එනකොට හෙට අපි ආයෙත් මෙතනට එනවා. මේ පෝට් එකෙන් තමයි අපි බෝට් රයිඩ් එක යන්නේ. ඉතින් බලමු හෙට අපිට හම්බෙයිද කියලා. Oh, here it ඔන්න අද අපි driverless car එක යන්න තමයි යන්නේ. අපි කියන්නේ booth car කියලා. Because there is no driver කෙනෙක් නැති robo car එකක තමයි යන්නේ. Oh my goodness. Wait, it's just. Oh man! Take a video. Damn! That's crazy! It's going so fast. Okay, I am. Sorry. Oh my god. පේනවනේ driver කෙනෙක් නෑ කියලා. එයා හිමින් යන්නෙත් නෑ. එයා turns ඒවත් හයියෙන් ගන්නවා. Damn! Aren't you see it? Yeah! Isn't that amazing? You can also use the app or passenger phone to speak to a rider's agent. Molly Baba, we're going on a roller car. Hey, stop it. Red light? How did they know it's red light? Booth car එක කියන්නේ අපි. Wait, we saw. Robo පිස්සු කරන්න නම් එපා. I think it's trying to make us a little scared. අද කාලේ ටෙක්නොලොජි එකත් මාරයි නේද? දැන් රොබෝ කාර්ස්ුත් තියෙනවා. අනිත් එක මේ සිටි එක එහෙම ලොකු සිටි එකකුත් නෙමෙයි. කියන්නේ පාරවල් එහෙම හරිම පොඩි. අනිත් එක කඳු පාරවල්, කඳු නගින බහින පාරවල්මයි තියෙන්නේ. අනිත් එක මේ කාර්ස් එකක් දෙකකුත් නෙමෙයි. බලන හැම තැනම වගේ දැන් මේ කාර්ස් තමයි තියෙන්නේ. Stop. Now. එන්න හයියෙන් යන්න. Stop. Right. රොබෝ කායක ගිහලා නැවතුරු පස්සේ මන්නම් බබාලා දෙන්නව කායකින් බස්ස ගන්නකම් බැස්සේ නෑ. මොකද නිකන් හරි රොබෝ මල්ලි බබත් එක්ක කඩාගෙන ගියොත් මොනා කරන්නද? Hi, thank you. Bye bye, thank you. Bye bye, Robocar. I love you so much. Is he gonna go? එයාගේ වටේටම ඉතින් sensors, cameras එහෙම තියෙනවා. මම නම් දන්නේ නැහැ මේක කොහොමද වැඩ කරන්නේ technology behind this. But it was such a great experience. Bye bye. See you tomorrow. Crazy car. Eddie, how was the experience? That was so cool. Tomorrow's technology. Today. Come on, Aaron.
අපි කාර් එක හොටෙල් එකේ තියලා ඩඩට මේකක යන්න ඕනේ කිව්ව හින්දාම ආවා ටැක්සි එක. Come on, Orange. Look behind you. Yeah. The light Let's go. I'll give you. අපි මුලින්ම ආවා breakfast ගන්න. Today we are having breakfast with a beautiful view. අර ඈතින් පේනවද දන්නේ seals ලාවිලා ඉන්නවා. අපි breakfast අරගෙන ඒගොල්ලෝ ළඟට බලන්න යන්. මේ පේන දූපතේ තමයි අර Alcatraz I don't know prison එක තියෙන්නේ. ඒකේ ටුවර් එකකුත් ඕන යන්න පුළුවන්. අයියා කලින් ගිහිල්ලා තියනවලු. හැබැයි මට නම් කිසිම ඉන්ට්‍රස්ට් එකක් නැහැ ඒ ටුවර් එක. ඉතින් ඒ හන්ද අපි යනවා අර බ්‍රිජ් එක වටේ ටුවර් එක. අපේ චූටි බණ්ඩි ගෙඩිය නම් හරිම හොඳට ට්‍රිප් එක කියන්නේ කිසිම කරදරයක් දුන්නේ නැහැ නේ. එයාගේ පාඩුවේ එයා හිටියා. අපි දැන් ඔන්න බ්‍රෙක්ෆස්ට් අපේ එනවා. හරිද? දැන් බ්‍රෙක්ෆස්ට් ආවට පස්සේ මම ෆොටෝ එකක් ගන්න. ඒ ටික පොඩ ලං කරලා ෆොටෝ එකක් ගන්න යනකොට වෙච්ච වැඩේ බලන්නකෝ. Oh my god. Oh my god. Oh my god, that already. Oh my god, so cute. Daddy की कैमरे तो सीगल अरंग गया. Wait, the whole thing? මේ තියෙන සීගල් ඇවිල්ලා අරගෙන ගියා ඩැඩාගේ top part of the burger. ඩැඩි කෑම එකක් ගෙනකන් දැන් ආයේ බලාගෙන ඉන්නේ. හොඳලාට ඩැඩාගේ කරන් ගියේ නිකන් හරි මෙයාගේ කරන් ගිහලා තිබ්බනම් ඉවරයි. අපි breakfast උත් අරගෙන ආවා sea horses ලා බලන්න. දැන් ඊයේ රෑ තැන්ටම යාවේ එතන ඊයේ රෑ හිටිය එකයි දෙන්නයිනේ. අද බලන්න ඔය කොච්චරක් ඉන්නවද කියලා දැන් උදේ. Oh, look, another one's coming. That's a grown-up. I can't. Hi, mommy. Open this. අපි දැන් යන්නේ අපේ බෝට් සවාරිය. San Francisco became a boom town almost overnight. The one who stole our breakfast today. Area quickly fell into disuse, becoming little more than a Already you see the bodies? මේ තියෙන්නේ Alcatraz prison එක. ඉතින් මේක abandoned prison එකක් දැන්. මේකේ prisoners ලා වගේක් escape වෙලා ඉතින් ඒගොල්ලෝ අදටත් හොයාගෙන නැහැලු කොහෙද කියලා. මුහුද මැද තියෙන්නේ ඉතින් ඒක මැරිලා ඇතිලු නැත්තම් බේරලා පැනලා ගිහලා ඇතිලු. Nobody knows. ගිහිල්ලා වැටලා. People over there. You see people over there?
ආරෙන් බබාට ටයර්ඩ් ලූ බෝට් එකේ ගිහිල්ලා අපේ මල්ලි බබා තනේ මෙතනටම වෙලා හිටියා කාර් සීට් එකේ. උනට අපි යව වීඩියෝ කරලවත් නැහැ. මල්ලි බබත් බලන්නකො පොඩි කමට බෝට් රයිඩ් එකකුත් ගිහිල්ලා. ලස්සන සිටි වීව් එකක් පේනවා. ඉතින් අපි දැන් end of our boat trip. මෙතන සබ්මරින් එකක් තියෙනවා. මම first time තමයි මේ සබ්මරින් එකක් දැක්කේ මං හිතන්නේ. අපි දැන් යන්නේ මම මේ ට්‍රිප් එක ප්ලෑන් කරනකොට මම දැක්ක ලස්සන බිල්ඩින් එකක්. අන්නේ බිල්ඩින් එක හොයාගෙන අපි මාස් දෙක තුනක් ඇවිද්දා ඒ බිල්ඩින් එක හොයන්න. ඊට පස්සේ ඔන්න හම්බුණා. මට හෙන ආසාවක් තිබ්බා මෙතනට ඇවිල්ලා ෆොටෝ එකක් ගන්න. ඔන්න ඒ ආසාවත් හරි. අපේ සන් ෆ්‍රැන්සිස්කෝ ට්‍රිප් එකේ අපේ ලාස්ට් ඇක්ටිවිටි එක තමයි මේ කේබල් කාර් එකක රයිඩ් එකක් යන එක. මේවා මැනුවලි ඔපරේටඩ් කේබල් කාර්ස්. ඉතින් ලෝකේ දැනට තියෙන අන්තිම මැනුවලි ඔපරේටඩ් කේබල් කාර්ස් තියෙන්නේ සන් ෆ්‍රැන්සිස්කෝ වලලු. ඉතින් පොලි ටික තරම් පොලිමේ ඉන්නුනා පැයක් විතර අපේ ටර්න් එක එනකන්. මේවා ඉතින් සැරෙන් සැරේට එනවා. ඉතින් මිනිස්සු ගොඩාක් මේක යන්න බලාගෙන ඉන්නවා. එන ලොකු ලයින් එකක් තිබ්බා. What are you doing? I'm climbing up. Molly! Lucky snakes that ඉතින් ඔහොම තමයි අපේ ට්‍රිප් එක එන්ඩ් උනේ. අපේ මල්ලි බබාගේ ෆස්ට් ට්‍රිප් එක. එයාට නම් මෙලෝදියක් මතක නැතුව ඇති. එනට අපිට නම් මෙමරබල් ට්‍රිප් එකක් වෙයි. ලස්සනට පේනවනේ. එහෙනම් thank you so much for watching this video. තවත් ලස්සන vlog එකකින් ආයෙත් හම් වෙනකම් bye. Is it say again? I hate pictures. But what about memories when you grow up and you be like, Mommy, remember when I went to see that red bridge? And then you like, can you show me the picture? And I'll be like, okay, I have pictures. I'll show you. You know? Can you stay in this house until anyone grows up? I want to be riding on it. Like sit here. I want to be Daddy. Do you notice anything different about it? Unlike a lot of You okay, baby?